hello welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න ඉතින් අදත් වෙනද වගේම vlog එකක් අරගෙන ආවා. හැබැයි මං අදගෙන ආවේ study vlog එකක්. ඒත් මේක mini study vlog එකක්. මේ වෙනකොට නම් අපිට වැස්ස ටිකක් පායලා තියෙන්නේ. හැබැයි ටිකක් සැරට හුළඟ එනවා මේ දවස් ටිකේම. කොහොම හරි මම අද ආසන විදියේ දවසක් ගොඩක් වැස්සත් නැති ගොඩක් කවුවත් නැති හරිම සාමාන්‍ය විදියට ගෙවුණු දවසක්. වෙනදට වඩා අද මම ටිකක් කලින් නැගිට්ටා. කලින් නැගිටින්න ප්‍රධාන හේතුව තමයි මං අද පාඩම් කරන්න හිතාගෙන හිටියා. ඒ නිසාම උදේ 6:00 විතර වෙද්දි නැගිටලා මූණ සෝදලා තේ එහෙම බීලා පාඩම් කරන්න ලැහැස්ති වුණා. දැන් ඉතින් මම මේ කරන්නේ පාඩම් කරන මේසෙට ගෙනියන්න වතුර බෝතලයක් පුරව ගන්න එක. පාඩම් කරද්දි වතුර බෝතලයක් ළඟ තියාගෙන බොන එක හොඳයි කියලා මම අහලා තියෙනවා. දැන් ඉතින් පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් මම අද දවසේ මොනවද කරන්න කියලා ටොඩෝ ලිස්ට් එකක් තමයි මේ ලියාගන්නේ. ටොඩෝ ලිස්ට් එකට මම ලියාගත්තේ කොටස් 3යි. ඒක එහෙම ලියාගෙන මට පේන තැනකින් මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඒක එතන ඇලෙව්වට විනාඩි 5ක් යන කලින් කොහොම හරි ඒක වැටිලා. ඒක වැටිලා කියලා දැක්කේ මම මේ වීඩියෝ ක්ලිප් එකේ. කොහොම හරි මම ඒක ආයි පස්සේ අලවගෙන ආයෙත් වැඩ පටන් ගත්තා. මට අද දවසේ නෝට් ලියන්න, රෙකෝඩින් බලන්න, පාඩම් කරන්න වගේ දේවල් තියෙනවා. හැබැයි මම අද දවසේම කරන්නේ නෝට් ලියන එක. රෙකෝඩින් බලන්නයි, පාඩම් කරන්නයි වෙනම දවසක් දාගන්නවා කියලා තමයි මම අද නෝට් එක ලියන්න පටන් ගත්තේ. මම පාඩම් කරද්දි පාවිච්චි කරපු study tricks and tips ගොඩක් තිබ්බා. මම ඒව වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉස්සර මම පාඩම් වල සේරම වගේ කරේ ඇඳේ ඉඳගෙන. දැන් තමයි ඔය මේසෙට වෙලා මේසෙට හුරු වෙලා තියෙන්නේ. ඇඳේ ඉඳගෙන පොත් කියවන්න පුළුවන් වුණාට නෝට් ලියන්න හරිම අමාරුයි. කොන්දත් නමාගෙන තමයි ඒ දේ කරන්න ඕනි. හැබැයි මම කොහොම හරි කොට්ටයක් උකුලෙන් තියාගෙන කොට්ටේ උඩින් පොත තියාගෙන තමයි නෝට් ලිව්වේ. ඒක ඉතින් හරිම නරක පුරුද්දක්. ඇඳේ ඉඳගෙන පාඩම් කරන යාළුවෙක් ඉන්නවා නම් ඒක කරන්න එපා. ඒකෙන් මිදිලා මේසෙට වෙලා පාඩම් කරන්න හුරු වෙන්න. මට පාඩම් කරද්දි එකම තැන ඉඳන් පාඩම් කරන එක හරිම කම්මැලි වැඩක්. ඒ නිසා මගේ පොත් මේසෙ හැරුණම මම සාලේ තියෙන චූටි මේසෙ උඩයි කෑම කාමරේ තියෙන කෑම මේසෙ උඩයි තමයි ගොඩක් වෙලා පාඩම් කරන්නේ. එක දිගටම ඉඳගෙන ඉන්නත් බෑනේ. පොඩි රෙස්ට් එකක් ගන්න ඕන නිසා මං චුට්ටක් ගියා එළිය ඇවිදින්න. ඊට පස්සේ මට හිතුණා අපේ ගෙදර තියෙනවා කාමරංග ගහක්. ඒකෙන් කාමරංග ටිකක් කඩාගෙන ඇවිල්ලා කාමරංග අච්චාරුවක් හදාගෙන කෑවනම් හොඳයි කියලා හිතුණා. ඉතින් මං ඒ නිසා කාමරංග ටිකක් කඩාගෙන ඉන්න ගියා. දැන් මම පාඩම් කරලා ඉවරයි. අපි හවස් වෙලා ගියා ආච්චිලා ගෙදරට ගිහින් බලන්නකෝ කොච්චර හුළඟ තියනවද කියලා. ආච්චිලා ඉන්නේ කන්ද පාමුල නිසා හරිම ලස්සනට view එක පේනවා. ඉර පායන හැටි, ඉර බහින හැටි හරිම ලස්සනට මෙතනට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ දවස් ඉවර වෙන්නේ. ඔයා මගේ වීඩියෝ බලන අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.